Hi guys, welcome to my YouTube channel. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලා කලින්ම දන්නවා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් ටික. ඉතින් මම දැනට පාවිච්චි කරනවා බොඩි ලෝෂන් එකක් විදියට මේ වැස්ලින් එකේ මේ බොඩි ලෝෂන් එක. ඉතින් මේක රුපියල් 400 ගානකට වගේ තමයි මම ගත්තේ. ගොඩක් කට්ටිය කියනවා මේකට කළු වෙනවා හැමෝම කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද මේක රෑට වගේ පාවිච්චි කරනවා නම් තමයි හොඳ. මම මේක පාවිච්චි කරන මගේ කකුල් ටිකක් ඩ්‍රයි ඒ නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ වැස්ලින් එකේම මේකත් පාවිච්චි කරනවා. මේක ගොඩක් අත් දෙකට වගේ තමයි යූස් කරන්නේ. මොකද මේක පර්ෆියුම් බොඩි ලෝෂන් එක. සීරම් එක්කම තියෙන එකක්. ඉතින් මේක පට්ට සුවඳයි. ගාන රුපියල් 600යි. ඔයාලා මේක ෆ්‍රැන්ච් ෂොප් වලින් නැත්තම් කීල්ස් එකෙන් වගේ එහෙම ගන්න පුළුවන්. අර ලොකු සයිස් එක උනාට ඒක ගණන් අඩුයි 400 ගණන් මේක 600ක්. ඒයි කියලා දන්නේ සමහර විට පර්ෆියුම් එක සහ නෝමල් දෙයක් හින්දා වෙන්නේ නැති. ආය බොඩි ලෝෂන් එකක් විදිහට තව මේ ෂෙලෝ එකේ සන් ප්‍රොටෙක්ෂන් එක පාවිච්චි කරන මේකේ SPF 20ක් තියෙනවා. එතකොට මේක මිලිලීටර් 250. මට මතක විදිහට 250 තමයි. මේක ගන්න රුපියල් 510ක් වෙනවා. මේවත් ඔයාලා රැන්ච් ෂොප් වලින් හරි නැත්නම් සුපර් මාකට් වලින් එහෙම ගන්න පුළුවන්. මේ ෂෙලෝ එක නම් මම දැන් පාවිච්චි කරලා ඉවර වෙන්නත් වෙනවා. ඔයාලට පේනවා මේක මාර්ම සුවඳයි. මම අර එක නම් ගත්තේ ළඟදී ඒක සන් ප්‍රොටෙක්ෂන් එකත් එක්කම තියෙන බොඩි ලෝෂන් එක නිසා තමයි ඒක තෝරගත්තේ මේ සැරේ. තරකත් සුවඳයි. ඉතින් දෙකම අවුලන්නේ සුවඳ නෝමල්. ඔයාලට මේක සයිසස් ගන්න පුළුවන් 3කට. මම හිතන්නේ මේ චූටි එක මට වොයිස් ඕවර් එකත් හරියට මතක නැහැ. චූටි එක 100 ගණන් මිලිලීටර් මේක 250. එතකොට තව ලොකු එකකුත් තියෙනවා. ඒක රුපියල් 900 ගණක් වගේ තමයි මට මතක ලොකු මේක. ඒක ඉතින් තනි එක්කනට නම් ලොකුයි. අර ෆැමිලි එකක් එක්කම හැම පාවිච්චි කරනවා නම් හොඳයි. පොඩි එක නම් ඉතින් එක්කනෙට වගේ තමයි. මීඩියම් එක කියන්නේ ඔය සන් ප්‍රොටෙක්ෂන් එක තියෙන ඒ සයිස් එක නම් දෙන්නෙට වගේ හොඳයි. ඊට පස්සේ ෆේස් ක්‍රීම් එකක් විදිහට මේක පාවිච්චි කරන මේක අර ඩේලි පාවිච්චි කරන එහෙම නෙමෙයි. මම අර ඔය FB එකෙන්ද කොහෙද දැකලා හොඳයිද කියලා බලන්න ගත්තහම මේකේ දාලා නම් තියෙන SPF 15ක් තියෙනවා කියලා. හැබැයි මම දවස් දෙකක් වගේ තමයි මේක හරියට යූස් කරේ. කිසි රිසල්ට් එකකුත් නැහැ කියලා හිතුණා. හැබැයි යූස් කරලා තියෙනවා. මොකද මේ අර ඩේ ක්‍රීම් එකක් නැතිම දවසට වගේ පොඩ යූස් කරගෙන යනවා. මම තව ගෙදර ඉද්දි වගේ එහෙම යූස් කරන වැඩිය රිසල්ට් එකක් නම් පේන්න තිබ්බේ නෑ. ඊට පස්සේ මේ ජැනට් එකේ ෆෙයාර් ඇන්ඩ් නැචරල් ෆෙයාර්නෙස් ක්‍රීම් එක ගත්තා ළමයි. කෝකටත් කියලා බලන්න පොඩි ටබ් එක තමයි ගත්තේ. මේක රුපියල් 400 ගාණක් වුණා. ලොකු එක 700 ගාණක් වෙනවා මට මතක විදිහට. මේක ගත්තේ මගේ කම්බිනේෂන් ස්කින් යන්නේ ඉතින් ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරලා තිබ්බා. හොඳයි කියලා හිතලා තමයි ගත්තේ. හැබැයි රෙකමන්ඩ් කරන්න බෑ කාටවත් මට නම්. මොකද මගේ ස්කින් එකට මේක ගැලපෙන්නේ නැද්ද වෙන කට්ටියට ගැලපෙනවද ඒක මන් දන්නේ මගේ මූණ නම් පිම්පල් එන්න ගත්තා මේක ගාලා දවස් 3 යද්දි. ඒ හින්දා මම මේක නැවැත්තුවා ගාන එක. අනේ මන්ද ඉතින් ජැනට් හොඳ නැහැ කියලා නෑ. ජැනට් හොඳයි. ජැනට් වල හොඳ ප්‍රොඩක්ට් තියෙනවා. මාත් ජැනට් වල තව වෙන ඒවා පාවිච්චි කරනවා. ඒත් මට මේ ක්‍රීම් එක නම් හරි ගියේ නෑ. එකට වෙඩි බෑඩ් කියන්නත් බෑ. මොකද ඒක වෙන කට්ටියට හරියන්න පුළුවන්. මට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලට නම් පාවිච්චි කරලා බලන්න. මට නම් ඒක හරි ගියේ නෑ. මට රෙකමන්ඩ් කරන්න බෑ ඒක. ඊට පස්සේ මං පාවිච්චි කරනවා දෙන්න මේ පොන්ස් එකේ ක්‍රීම් එක සුපර් ලයිට් ජෙල් එක. දැන් අර මට ජැනට් එක හරි ගියේ නෑනේ. ඊට පස්සේ තමයි මම සුපර් ලයිට් ජෙල් එක ගත්තේ. මේකත් පාවිච්චි කරන්න නම් දැන් දවස් 3ක් 4ක් වගේ වෙනවා. එහෙම රිසල්ට් එකක් කියලා එහෙම මන්ටම කියන්න නෑ. හැබැයි පිම්පල් ආවේ නෑ. මම තව ටිකක් පාවිච්චි කරලා බලලා ඔයාලට කියන්න. ඊට පස්සේ ටෝන් එකක් විදිහට නම් රෝස් වෝටර් එක විතරයි පාවිච්චි කරන්නේ. වෙන ටෝනර්ස් පාවිච්චි කරන්නේ නැහැ. මේකත් වැඩිය පාවිච්චි කරන්නේ නැහැ ඉතින්. අර මූණට දාන්න මොකක් හරි පැක් එකක් හදනකොට වගේ මේකෙන් චුට්ටක් දාලා මික්ස් කරලා ගන්න. අර වතුර දානට වැඩිය රෝස් වෝටර් දාන එක හොඳයි කියනවනේ.
ඒ හින්දා ඉතින් ඒ වගේ තැන්වලදී තමයි මේක පාවිච්චි කරන්නේ. නැත්තම් වැඩිය ඔය මේකප් එකක් දාද්දි ඒ වගේ. ඊට පස්සේ හෑන්ඩ් ක්‍රීම් වලට මේක පාවිච්චි කරනවා. මේක අඹ සුවඳයි. ඒක එහෙනම් අමුතු අඹ සුවඳක් එන්නේ. මේකත් හොඳයි අත් ඩ්‍රයි වෙනවට. එහෙම වලට මේක මගෙන් පර්චේස් කරගන්න පුළුවන්. මගේ ස්මෝල් බිස්නස් එකෙන් RS Vibe Store. ඔයාලට මම මෙතන නම්බරේ දාන්න. ඒකට ගිහිල්ලා WhatsApp මැසේජ් එකක් දාලා ඔයාලට හෑන්ඩ් ක්‍රීම්, ෂීට් මාස්ක්, ලිප් මාස්ක්, අයි මාස්ක් ඒ වගේ ගොඩක් දේවල් පර්චේස් කරගන්න පුළුවන් අඩුම මිලකට. ඒකට ලිප් බාම් එකක් විදිහට මම මේ වැසලින් එකේ ලිප් බාම් එක පාවිච්චි කරා. ඒතර තොල් ඩ්‍රයි වෙනවට වගේ හොඳයි. මේකප් එකක් දාන්න කලින් ලිප්ස්ටික් එකක් ඇප්ලයි කරන්න කලින් මේකින් චුට්ට ඇප්ලයි කරාම හොඳට ඩ්‍රයි ගතිය නැති වෙලා හොඳ ස්මූත් එකට තියෙනවා. හැබැයි මේ අර කළු පාටට තියෙන තොල් රෝස පාට වෙනවා. එහෙම එකක් නෑ. මට එහෙම රිසල්ට් එකක් ආවේ නෑ. මොකද ටික කාලෙක ඉඳලා මම මේ ළඟදි තමයි ස්කින් කෙයාර් කරන්න පටන් ගත්තේ. මගේ තොල් කොහොමත් සාමාන්‍යයෙන් කළු පාටක් තියෙනවා. නිකන් අර ලයින් එකක් කළු පාටක තියෙන ඒවා නැති වුන්නේ නෑ. ඊට පස්සේ ඒ ලිප් බාම් එක නයිට් එකට පාවිච්චි කරන අතරතුර අර රූටින් එකට එකතු කරගෙන පාවිච්චි කරන්න මම මේ බිලෙස්මා නැචරල් එකේ ලිප් බාම් එක ගත්තා. මේක උනේ රුපියල් 600ක්. ඔයාලට මේකේ බිලෙස්මා එකේ වෙබ්සයිට් එකට හරි නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා හරි TikTok එකෙන් FB එකෙන් හරි ඕඩර් එකක් දාගන්න පුළුවන් ගෙදරටම. ඒක රුපියල් 600ක් උනේ. ඊට පස්සේ මේකත් පාවිච්චි කරන මේක ලිප් බාම් කියලා තිබ්බට ස්ට්‍රෝබෙරි ලිප් බාම් කියලා තිබ්බට ලිප් ඔයිල් එකක්. මේකත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 250ක් වෙන්නේ. පාර්ට්නර් ස්ටොක් එකේ නම් ඒ ගන්න දැන් නම් කීයද දන්නේ ඊළඟට එන. ඊට පස්සේ මට ඔයාලට කියන්න බැරි වුණා ජැනට් එකේ මං කියන වෙන ඒවා පාවිච්චි කරනවා කියලා. වෙන ඒවා කියේ මං ජැනට් එකේ මේ රියල් පපාය නෝ මාක් ෆේස් වොෂ් එක පාවිච්චි කරනවා. මේක මාරම හොඳයි. මට හම්බුණා හොඳම ෆේස් වොෂ් එක. මං ඔය එක පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මේක මාරම හොඳයි ලෝ බජට්. 1000න් පාතේ මම මේ වලට පෙන්නපු ඔක්කොම අයිටම් වගේ 1000න් පාත එකක්වත් 1000න් උඩ නෑ. මේක මාරම හොඳයි. මගේ අර මූණයි මේ අත් දෙක එහෙම වෙන වෙන පාටවල් වගේ තිබ්බ නිකන් ගොඩක් තද පාටයි අත් දෙක නිකන් මේ අර ලස්සන කලර් එකක් තිබ්බා. ඉතින් මට ඒක හරියට දෙකම එකපාරට කරගන්න මේ ෆේස් වොෂ් එක උදව් වුණා. ඒක ඇයි කියලා නම් මන් දන්නේ නැහැ. ඉතින් මේ ෆේස් වොෂ් එක හොඳයි. මන් දිගටම පාවිච්චි කරනවා. ඒක නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මම පාවිච්චි කරන ස්කින් කෙයාර් ටික. ආයෙත් වීඩියෝ එකකින් එන්නම්. මේ වගේ රිසල්ට් මම ඔයාලට කියන්නම්. දැන් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් බයි.